දවසක් හැමෝටම. අද මම බලකරවල දාලා වෙනස්ම විදිහකට රසම රස සම්බෝලයක් හදන්න යන්නේ. ඉතින් අපි බලමු මේ සඳහා මොනවද ඕන කරන දේවල් කියලා. මෙතන මම අරගෙන තියෙනවා පොල් ටිකක්. ඊළඟට රතු ලූණු, සුදු ලූණු, කොච්චි කරල් 3ක් විතර අරගෙන තියෙනවා. ඕගයන්ගේ අවශ්‍යතාවය අනුව ඒවා අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට බල කරවල ටිකක් පොඩි කෑලි වලට කපලා අරන් තියෙනවා. දෙහි, ලුණු, මිරිස් කරල් කිහිපයක් අරගෙන තියෙනවා. මම භාජනයක් ලිපේ තියලා මුලින්ම මේ වගේ මිරිස් ටික සාමාන්‍ය ප්‍රමාණයට බෙදගන්න. ගොඩාක් කළු කරන්නේ නැහැ. ටිකක් මේ වගේ පිම්බිලා එන මේ ප්‍රමාණයට වගේ ආවහම ඇති. ඊළඟට බල කරවල ටික රන්වන් පාට වෙනකන් හොඳට කර ගන්නවා. දැන් ඔක්කොම ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. මේක අපිට බ්ලෙන්ඩර් එක දාලා ලුණු මිරිසක් වගේ හදලා ගන්නත් පුළුවන්. නැත්නම් ගලේ අඹර ගන්නත් පුළුවන්. මම නමුත් වංගෙඩිය දාලා කොටන්නේ. මුලින්ම සුදු ලුණු, රතු ලුණු කොච්චි ටික දා ගන්නවා. ඊළඟට බෙදගත්තු මිරිස් කරල් ටික දා ගන්නවා. මේ ටික දැන් කොටා ගන්න ඕන. මම ගොඩාක්ම පොඩි වෙන්න කොටන්නේ නැහැ. මේ වගේ සාමාන්‍ය ප්‍රමාණය කෑලි තියෙන්නයි ගන්න. එතකොට කනකොට හරිම රසයි කෑලි හැපෙනකොට. ඊළඟට පොල් ටිකත් එකතු කරලා හොඳට කොටා ගන්නවා. දැන් මං පොල් සම්බෝලය භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ තමයි ලුණු, දෙහි, බෙදගත් කරවල ඒව එකතු කරන්නේ. ඉතින් මේ දේවල් දාලා අපි අතින් ඇනුවහම තමයි හොඳ රසක් එන්නේ. කොච්චර හැන්දෙන් අපි කලවම් කරත් ඒවා හරියට මිශ්‍ර වෙන්නේ නැහැ. අතින් කලවම් කරාම අතින් හොඳට ඇනුවාම හොඳට හැම දෙම හොඳට මිශ්‍ර වෙලා හරිම රසක් දැනෙනවා පොල් සම්බෝලේට. දැන් මම ලුණු එකතු කර ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්න. ඊළඟට දෙහි ටිකක් වැඩිපුර එකතු කර ගන්න. එතකොට හරිම රසයි. ඊළඟට මේ බැදගත්තු කරවල එක මෙහෙම අතින් පොඩි කරනකොට පොඩි කෑලි වලට කැඩෙනවා. ඒ වගේ පොඩි කරලා එකතු කරගන්න. ඊළඟට හොඳට අතින් අනා ගන්නයි තියෙන්නේ. හරිම රසයි වෙනස්ම රසක් එන්නේ. අපි හැමදාම කන පොල් සම්බල් එක වගේ නෙමෙයි. හරිම රසයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලයි කියලා මම හිතනවා. බලලා හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.